දවච්චි අම්මා මැරුවේ බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කොටලා. මෙහෙම ඛේද වාචකයක්. තරුණ මහත්තුරු සියලු දෙනාම ජාති ආගම් භේදකින් තොරව නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. එතකොට දියුණු වෙන්නේ අපේ රට විනෝදුනේ. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. තරුණ කාලයේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. ඔය සමහර ඔස්තාර්ලා වගේ මිනිස්සුත් ඉන්නව නේද? මඩවලින්ම views හදාගෙන ජීවිතේ නැහැම ජීවත් වෙන්න මොකක් හරි කෙරුවට කමක් නැහැ. මං කියන්නේ හරි පව්. ඒ කියන්නේ මේ වචනම ජීවනෝපාය කරගත්තයි. අර කුණුහරුපම කණ්ඩ හදාගත්ත මිනිස්සු ඉන්නවනේ. අර මඩෙන්ම ජීවත් වෙන්න. මං කියන්නේ මඩේ හිටියට කමක් නැහැ. අදින් පස්සෙවත් උඩට නැගලා පිපෙන්න. හැමදාම පල් ගඳ ගහ ගහ ඉන්න ඕනද? අපි කියන සෑම වචනයක් තුලින්ම සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. මේක කවදා හදන්නද නැත්තම්? ඒ දෙන පණිවිඩය අයහපත් නිසා තමයි මේ අලුත් ජෙනරේෂන් එක අලුත් පරම්පරාව අපි කියනවනේ අපි දන්නේවත් නැති මත්ද්‍රව්‍ය වලට දන්නේවත් නැති දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා. මේක අර ඇති වෙන්නත් නැති වෙන්නත් තැනක් තමයි මොකද්ද? සමාජ මාධ්‍ය. ඔක ඉතින් දැන් තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. ඔය ගිනි කූරු වලින්